අපි මොලේ කියන්නේ හරියට කැලෑවක් වගේ. ඇයි මං එහෙම කියන්නේ? මං පොඩක් හොයාගෙන යද්දී පොඩක් මොලේ හැසිරීම ගැන මන් නිකන් මගේ ආසාවට මම මේ හොයාගෙන යන්නේ. මේ මගේ විදිහ. ඒ කියන්නේ මම කැමති කතා කරන්න. මං කැමති සබ්ජෙක්ට්ස් මං කතා කරන්න කැමති කට්ටියත් එක්ක. ඒක නිසා තමයි ඔයාලත් එක්ක මෙහෙම කතා කරන්නේ. මොලේ හරියට කැලෑවක් වගේ. ඇයි මං එහෙම කියන්නේ? මොලය කැලෑවක් කියන්නේ අපි කැලෑවක් ගත්තොත් එහෙම පේන්නේ නැහැ. හරිද? කිසිම පාරක් එහෙම මුකුත් නැහැ. කැලේ වැවිලා මුකුත් පේන්නේ නැහැ. හරිද? කැලෑවක් කියන්නේ ඔයා හිතන්න නිකන් ওই කැලෑවේ එදිනෙදා ගමන් කරනවා කියලා අපි. හරිද? එදිනෙදා ගමන් කරනවා කැලෑවේ. ඒ ගමන් කරද්දී මොකද වෙන්නේ? පොඩි පාරක් හැදෙනවා. පළවෙනි දවස, දෙවෙනි දවස, මාස 3ක් එක දිගට ගමන් කරපුවා මොකද වෙන්නේ? එතන කැලෑවේ එකම දිගේ එහෙම යද්දී පොඩි අර කැලෑවේ අර කොළ පෑගිලා මේ පොඩි පාරක් හැදෙනවා. රයිට්. අපි ඕක කාලයක් ඕක ඇවිදගෙන යන්න ඕක මොකක්ද වෙන්නේ? හරියට පොඩි පාරක් විදියට හැදිලා යනවා. එතන තියෙනවා නම් වල් පැලෑටි මැරිලා, එතන පොඩ්ඩක් අර පස් මතු වෙලා එතන හැදෙනවා ලස්සන පොඩි පාරක්. හැබැයි ඕක අපි හිතමු ඕක ඔය පාර කිසිම අතෑරලා දානවා. පාවිච්චි කරන්නේ නැහැ. දැන් යන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? මේ පාර වැහිලා යනවා. ආපහු දැන් වැස්ස වැටිලා කැලේ ආපහු මෙයා වෙලා මොකද වෙන්නේ? වැහිලා යනවා. මේ මොලෙත් කියන්නේ ඒ වගේ තමයි. මේක මම හොයාගෙන යද්දි තමයි මට මේක හොයාගන්න පුළුවන් වුණේ. මගේ මේ ආසාවට. මං ඒ වගේ කෙනෙක් තමයි. ඉතින් මං කතා පටන් ගන්න කලින් මං කවුද කියලා කියන්නම්. මගේ නම ක්‍රිෂයන්. මං වෘත්තිමය වශයෙන් සොෆ්ට්වෙයාර් ඩිසයිනර් කෙනෙක්. මගේ ලයිෆ් එකේ පර්පස් එක වෙන්නේ පුළුවන් තරම් ඉක්මනට ෆයිනෑන්ෂලි ෆ්‍රීඩම් එක ලබාගෙන සල්ලි වලින් ගන්න බැරි සතුටත් එක්ක ජීවත් වෙන එක තමයි මගේ ලයිෆ් එකේ පර්පස් එක. සහ මේ වීඩියෝ සීරියස් කරන්න එකේ හේතුව තමයි මම කතා කරන්න කැමති පුද්ගලයෙක්. මං කතා කරනවා මගේ ෆ්‍රී ටයිම් එක හැමෝත් එක්ක මං කතා කරන්න කැමති. බයිලා ගහන්න කැමති කෙනෙක්. ඉතින් මේ බයිලා ගහන ටොපික්ස් තමයි ඔයාලත් එක්ක මේ එදිනෙදා කතා බහ කරගෙන යන්නේ. ඉතින් මේක ඇත්තටම ටීච් කරනවා වගේ එහෙම එකක් කිසිම දෙයක් නැහැ. මේ මම හොයාගෙන යන දේවල් ඔයාලත් එක්ක මේ කතා කරන්නේ. රයිට්. ලස්සන අලුත් ප්ලාන්ට් එකක් තියෙනවා. මේ අපේ අම්මා තමයි ගෙනල්ලා තිබ්බේ මෙතනින්. මේ මං කිව්වා මට පොඩක් ස්ට්‍රෙස් වගේ කියලා. ඊට පස්සේ අම්මා ගෙනල්ලා මේ පැලේ මෙතනින් තිබ්බා. ඉතින් සරලව කිව්වොත් එම මොලේ කියන්නේ ස්ථාවරව පවතින යාන්ත්‍රයක් නෙවෙයි. රයිට්. ඒක ජීවිත කාලය පුරා නිරන්තරයෙන් අප්ඩේට් වෙනවා. යාවත් කාලින වෙනවා. රයිට්. මේකට කියනවා නියුරෝප්ලාස්ටිසිටි කියලා. රයිට්. මේක අපි වැඩිදුරටත් කතා කරගෙන යමු. දැන් මම මොකද්ද හොයාගත්තේ කියලා ඉවර වෙලා මම ඔයාලත් එක්ක මේ කතා කරන්නේ. ස්ට්‍රක්චරල් ප්ලාස්ටිසිටි සහ මේ ෆන්ක්ෂනල් ප්ලාස්ටිසිටි කියලා කොටස් දෙකක් තියෙනවා. රයිට්. එතකොට මෙතනදී මේ ස්ට්‍රක්චරල් ප්ලාස්ටිසිටි එකේදී වෙන්නේ අපි අලුත් දෙයක් ඉගෙන ගද්දී, හරිද? නැත්තම් පුහුණු වෙද්දී අපි අලුත් දෙයක් ඉගෙන ගද්දී සහ පුහුණු වෙද්දී මොලේ තියෙන ස්නායු සෛල තියෙනවානේ. හරිද? මේ මොලේ තියෙන ස්නායු සෛල අලුත් සම්බන්ධතාවයක් පටන් ගන්නවා. හදා ගන්නවා. සම්බන්ධතාව හදා ගන්නවා. අලුතෙන් දෙයක් ඉගෙන ගද්දී සහ හරි නැත්තම් පටන් ගද්දී අලුතෙන් ස්නායු සෛල මොකද්ද නව සම්බන්ධතාවයක් මේ ඇති කරගන්නවා. මේ යම් දෙයක් ඒක නැවත කරනකොට
ඒ සම්බන්ධතා ශක්තිමත් වෙනවා. අපි ගමු උදාහරණයක් මෙහෙම එකක්. අපි අලුතෙන් ඔයා හිතන්න භාෂාවක් ඉගෙන ගන්නවා කියලා. භාෂාවක් ඉගෙන ගන්නවා. ඒ භාෂාව ඉගෙන ගද්දී මුලින් සම්බන්ධතාවයක් ඇති කරගන්න try එකක් දෙනවා. අපිට මුලින් බෑනේ. ওই භාෂාව ඇති කරගන්න පොඩ්ඩක් අමාරුයි. අපිට කතා කරන්න බෑනේ. දැන් ඉංග්‍රීසි ගත්තොත් එහෙම අපි නිරන්තරයෙන් ප්‍රැක්ටිස් වෙන්නේ නැත්නම් ඒක කතා කරන්න අමාරුයි. ඒ මොකද වෙන්නේ? නව සම්බන්ධතාවයක් හට ගන්න උත්සාහ කරාට ඒක ශක්තිමත් නැහැ. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? දැන් මේ මොලේ වැඩ කරන විදිහට අලුත් දෙයක් ඉගෙන ගද්දී ඒක නැවත කරන්න තමයි මේ නියුරෝන්ස් මේ සෛල නව සම්බන්ධතා කියන්නේ හටගෙන ඒව ශක්තිමත් කරන්න. ඒක නැවත කරන්න ඕනේ. හරිද? මේකට කියන්නේ ස්ට්‍රක්චරල් ප්ලාස්ටිසිටි කියලා. හරිද? නැවත මේ සම්බන්ධතා මේ නැවත කරද්දී මේ සම්බන්ධතා ශක්තිමත් වෙනවා. මේ භාවිතා කරන්න නැතිකොට මොකද වෙන්නේ? මේවා දුර්වල වෙනවා. රයිට්? මම එක්තරා විදිහකට උදාහරණයක් කියන්න. දැන් මම software designing side එකේ ඉන්නේ. හරිද? මම මුලින් software designing side එකට එන්න කලින් මම පොඩක් graphic designing side එක තමයි බැලුවේ. එතකොට මේ tools මොනවාද? Illustrator, Photoshop ඒ වගේ tools තමයි මම මුලින් use කරේ. එතකොට මට ප්‍රධාන ප්‍රශ්නයක් තිබ්බා ඒ ටයිම් එකේදී මට Illustrator, Photoshop කියන්නේ හැමදාම උදේ 7ට විතර ලැප් එක ඉස්සරහින් ඉඳ ගන්නවා, හවස් වෙනකන් ඩිසයින් කරනවා, ටූල් එක ඉගෙන ගන්නවා, ඩිසයිනින් ගැන ඉගෙන ගන්නවා. මං අලුතෙන් පටන් ගත්තත් ඒක හැමදාම වෙලා ඒක මට එන ෆ්ලුවන්ට් වුණා ටූල් එක. හරිද? ඒ ටූල් එක ඕන දෙයක් ඊට පස්සේ කරන්න පුළුවන්. ටූල් එක සෑහෙන්න මට ෆැමිලියර් වුණා. හැබැයි මම software designing පැත්තට ආවට පස්සේ මේ tools භාවිතා කරන එක මගෙන් ඒ කියන්නේ ඒක භාවිතා වුන්නේ නැහැ. මේ Illustrator, Photoshop මේ use උනේම නැහැ. ඊට පස්සේ උනේ මේ Figma කියලා tool එකක් තමයි ඇත්තටම පාවිච්චි කරන්න සිද්ධ වුනේ. ඉතින් ඒක නිසා ඔය මම කියන්නේ 2019 ඉඳන් 2023 වගේ වෙනකන් කාලේ දක්වා තමයි ඔය Illustrator, Photoshop එකෙන් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ දැන් මේ මන් 2026 දී යූස් කරන්නේ Figma කියලා ටූල් එකක්. හැබැයි මම 2023 පස්සේ මේ වෙනකන් Illustrator, Photoshop අල්ලලවත් දැන් මට මතක නැහැ මේ ටූල් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ කියන්නේ ඔළුවේ තියෙනවා මේක මෙහෙම කරන්න පුළුවන් කියලා. කියන්නේ ඩිසයින් එකක් ගත්තොත් එහෙම පැටර්න් එකක් හදාගන්න පුළුවන් කියලා මම දන්නවා. ඒක කොහොමද හදාගන්නේ කියලා මට මතක නැහැ. ඒකට හේතුව තමයි ඒ කාලෙදී ඒක ප්‍රැක්ටිස් කරද්දි ඔළුවේ ඒක තිබුණා. කාලයක් ඒක පාවිච්චි නොකර හිටපු නිසා අර දේ නැති වුණා. එතකොට මේ කියන දේ සනාථ වෙනව නේද? මේ මං කිව්ව උදාහරණේ සනාථ වෙනවා අරකින්. රයිට්? මේ මොලේ හැසිරීම. මේක තමයි ස්ට්‍රක්චරල් ප්ලාස්ටිසිටි කියලා කියන්නේ. so functional plasticity කියලා කියන්නේ මේ මොලේ යම් කොටසක් හානි වූ විට, ඒ කියන්නේ ඇක්සිඩන්ට් වෙලා මොලේ යම් කොටසක් හානි වුණාට පස්සේ එම කොටසෙන් සිදු කරන කාර්යයන් මොලේ වෙනත් නිරෝගී කොටසක් වෙත පවරා ගැනීමට ඇති හැකියාව කියනවා මේ ෆන්ක්ෂනල් ප්ලාස්ටිසිටි කියලා කියන්නේ. මේක ගැන මට ලොකු කන්ෆිඩන්ස් නෑ. මේක මට හොයද්දි මේ ටික තමයි හම්බුනේ. මීට වඩා ගැඹුරෙන් ඇති මේව ගැන. මේකට මං හිතන්නේ දැන් අපි ඇක්සිඩන්ට් වුණාම මොලේ මොකක් හරි වැඩ කරන, ඒ කියන්නේ අක්‍රිය වෙනවනේ. දැන් මොකක් හරි ආබාධයක් වෙලා. එතකොට ඒකේ වෙන ක්‍රියාවලිය, ඒ ඩැමේජ් වෙච්ච අර ඒ ඒරියා එකේ ක්‍රියාවලිය වෙන එකකට ඇඩැප්ට් කරගන්න එක වෙන්න ඕනේ මේ ෆන්ක්ෂනල් ප්ලාස්ටිසිටි කියලා කියන්නේ. මට හිතෙනවා ඒ කියන්නේ දැන් මං හොයාගෙන යද්දී ඒක තමයි තියෙන්නේ. මේ සමහරක් විට ජීනියස්ලා මීට වඩා හොඳින් එහෙම මේ ගැන හඳුන්වා දෙයි. මම ඉගෙන ගත්තේ මේක තමයි. රයිට්? ඊළඟට තමයි මේ මොකද්ද මේ නියුරෝප්ලාස්ටිසිටි ඇයි අපිට මේක මේ වැදගත් වෙන්නේ? අපිට වැදගත් වෙනවා නිකන් අපි හිතන්න අපිට අලුත් ස්කිල් එකක් අපිට ඩිවලොප් කරගන්න ඕනේ. අලුත් ස්කිල් එකක්. ඔයා හිතන්න මට අලුත් ටූල් එකක්, අලුත් ලැන්ග්වේජ් එකක් අපි අලුත් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න ඕන. ෆ්‍රෙන්ච් වගේ.
මම ෆ්‍රාන්ස් යන්ඩින්නේ මට ඉගෙන ගන්න ඕන ෆ්‍රෙන්ච්. එතකොට අපිට අලුතෙන් ඉගෙන ගන්න වෙනවා. ඒත් එක්කම අපිට ඉන්ඩ වෙනවා. තො නව කුසලතාවයක් ඉගෙන ගන්න මේ නිවරෝ ප්ලාස්ටිසිටි වැදගත් වෙනවා. ඉතින් මොලේ හානි යථා තත්ත්වයට පත් කරගන්න මොන වෙනවා මනෝ විද්‍යාත්මක වෙනස්වීම. ඒ කියන්නේ මේ අපි හිතන විදිහ සහ මේ අපේ හැබිට් තියෙනවානේ හැබිට් මේ වෙනස් කරගන්න සෑහෙන්ඩ මේ නිවරෝ ප්ලාස්ටිසිටි වැදගත් වෙනවා. මං හිතන විදිහට ඒ කියන්නේ උදාහරණයක් විදියට අපි ගත්තොත් එම උදේට ඇඳ අස් කරන එක සහ රූම් එක අස් කරන එක මේ මගේ රූම් එක මේ රූම් එක අස් කරන එක මේක මුලින් කරන්න අරගත්තට ඕක නැවත කරද්දි මං හිතන්නේ අර නිවරෝ ප්ලාස්ටිසිටි එකට අනුව මං හිතන්නේ ඒවා සම්බුද්ධතා ශක්තිමත් වෙලා එක හැබිට් එකක් වෙන එකක් වෙන්නති මෙතන කියන්නේ. අපිට මේක පාලනය කරන්න පුළුවන්ද මේක ඔවු පාලනය කරන්න පුළුවන්. නිරන්තරයෙන් පුහුණු වෙද්දි ඇත්තරම් මේක මේ වෙනවා. මේ අනික අත්දැකින් වලින් අලුත් අත්දැකින් ගන්න මෙහෙම වෙනවා. ආය තියෙනවා ව්‍යායාම හා නින්ද. මේ ව්‍යායාම හා නින්ද මේ ශරීරයේ මොලේ සෛල වර්ධනයට සෑහෙන්ඩ උපකාරී වෙනවා කියලා තියෙනවා. මේ රසායනික ද්‍රව්‍ය නිපදවීමට උපකාරී වෙනවා කියලා තියෙනම්පා. කෙටියෙන් කිව්වොත්තේම මේ මොලේ මොන වගේ එකක් යන්න තීරණය වෙන්නේ මේ අපි කරන දේවල් හා අපි ලබාගන්න අත්දැකීම් එක්ක. ඕක තමයි මං මේ ටිකේ ඔය ඇත්තරම හොයාගෙන අද්‍යව නියුරෝ ප්ලාස්ටිසිටි ගැන දැනගත්තේ. ඒක හරි අමුතු කේස ගන්නේ. අපි අලුත් දෙයක් කරන්න තමා ඒක ස්කිල්ල එක අපි ඩිවලොප් වෙන්න. ඉතින් මේ ඒක සුපිරිනේ. කරන්න මේ වැඩේ අර මංකිව වගේ අර කැලෑවක් තමයි සීන් එක. ඔක කරන්න තමා ලස්සන්ට ඔගේ ස්කිල්ල එක ඩිවලොප් වෙලා ශාප් වෙන්නේ. ඔගේ තා පොඩි සීන්නක් කියන්නම් මං ඇයට මට මේක හිතෙන දෙයක්. ඔයා හිතන්න පොඩිම කාලෙක් කෙනෙක් ක්‍රිකට් ගහන්න යොමු වෙනවා කියලා. ක්‍රිකට් ගහන්න යොමු වුණාට පස්සේ මොකද වෙන්නේ? එයා ඔයා හිතන්න අවුරුදු 3-4 වගේ ඉඳන් ක්‍රිකට් ගහනවා. එයා අවුරුදු 20ක් විතර එක දිගට ක්‍රිකට් ගහනවා කියන්නේ. දැන් අර නියුරෝ ප්ලාස්ටිසිටි එකට අනුව එයාගේ එන ඒ ස්කිල් එක පට්ට ෂාප් වෙනවානේ. මොකද අර සෛල අතර එන සම්බන්ධතාවයේ ශක්තිමත් වෙනවානේ. මං හිතන්නේ එයා ජීනියස් කෙනෙක් වෙන්නේ ඔක කරලා අත්දැකීම් එක්ක වෙන්නදී. ඊට පස්සේ බෝලිං ස්විං වෙද්දි අවුට් ස්විං වෙද්දි කොහොමද ගහන්න ඕනේ? බෝලේ සීම් වෙද්දි කොහොමද ගහන්න ඕනේ? මං කියන්නේ බෝල දානකොට රිවර්ස් ස්විං එක කොහොමද දාන්නේ? ෆුට්බෝලුත් එහෙම. මම හිතන්නේ කරන්න තමයි ඒ දේවල් ෂාප් වෙන්නේ. ඉතින් ඒක හොඳ මේකක් මේ. ඒක තමයි. ඉතින් ඕක තමයි ඉතින් අද හොයාගත් එකකට තියෙන්නේ. අද ලස්සන අම්මගේ අලුත් පැලේ තියලා අපි බලමු ඉතින් ඊළඟ එකේ මොකද්ද මං දාන කයිය කියලා. අපි ඉන්න